හායි මම සචිස් ඩයරි වෙත ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. සමහර වෙලාවට ජීවිතේ අපි සැලසුම් කරන විදිහටම ගලාගෙන යන්නේ නැහැ. අපි නොහිතපු ගමන්, නොහිතපු තීරණ, නොහිතපු මුණ ගැසීම් අපේ ජීවිතේ ලස්සනම පරිච්ඡේද වෙලා ඉවර වෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. මම ශ්‍රී ලංකාවේ ඉන්න කාලේ ඉඳන් ජපානයේ ජීවත් වෙන අපේ අයගේ ලස්සන වීඩියෝස් හරි ආසාවෙන් බැලුවා. ඒ හැම වීඩියෝ එකක්ම බලද්දී ඒ ලස්සන පාරවල්, සකුර මල්, කෑම, මිනිස්සු, ඒ රටේ ජීවිතය දැකලා මගේ හිතට අමුතු සතුටක් දැනුණා. ඒ කාලේ මම කවදාවත් හිතුවේ නැහැ දවසක මමත් ඒ වීඩියෝස් වල පේන රටේ ජීවත් වෙයි කියලා. ජීවිතේ සමහර ගමන් අපි සැලසුම් කරන්නේ නැහැ. ඒ ගමන් තමයි අපේ ජීවිතේ ලොකුම වෙනස වෙන්නේ. ජපානයට එන එක මගේ හීනයක් නෙමෙයි. ඒක මගේ මහත්තයාගේ හීනයක්. අවුරුදු ගණනාවක් ඒ හීනේ වෙනුවෙන් මහන්සි වෙලා, කැප වෙලා බලාගෙන හිටපු එයාගේ ගමනට මමත් මගේ මුළු ජීවිතේම අරගෙන එකතු වුණා. ඒ තීරණේ ගන්න එක මගේ ජීවිතේ ලේසි තීරණයක් නෙමෙයි. මගේ තාත්තව, අම්මව, මල්ලිව, නංගිව, මගේ රට, මගේ මතක මේ හැමදේම දාලා අලුත් රටකට එනකොට හිත ඇතුලේ තිබුණ හැඟීම් වචන වලින් කියන්න අමාරුයි. ඒ දවසේ තමයි මට තේරුනේ විවාහ වෙලා අලුත් ගෙදරකට යනවටත් වඩා රටක්ම දාලා අලුත් ජීවිතයක් පටන් ගන්න එක කොච්චර ලොකු තීරණයක්ද කියලා. ආදරය කියන්නේ තව කෙනෙක්ගේ හීනයක් තමන්ගේ හීනයක් කරගෙන ඒ ගමන එකට යන එකක් නේද? ඒ නිසාම තමයි මම මේ රටට ආවේ. මුල් දවස්වල හිතපු තරමට ලේසි වුණේ නැහැ. මුල් දවස්වල හැමදේම අලුත් වුණා. භාෂාව අලුත්, සංස්කෘතිය අලුත්, මිනිස්සු අලුත්, කෑම බීම පවා අලුත්. සමහර දවස් hina වුණා, සමහර දවස් ඇඬුවා. තවත් සමහර දවස් නිහඬවම මට මාවම හයියක් කරගන්න සිද්ධ වුණා. ඒ හැම අත්දැකීමක්ම මාව ටිකෙන් ටික ශක්තිමත් කළා. මේ හැම දවසකම මගේ පිටිපස්සෙන්ම මගේ මහත්තයා හැවණැල්ලක් වගේ මාව දරාගෙන හිටියා. මාව ආදරෙන් බලාගත්තා. මේ දේවල් වලට හුරු කළා. තව දෙයක්. මේ ගමන වෙනුවෙන් මගේ ආසාවන් ගොඩක් කාලයකට පැත්තකින් තියන්න සිද්ධ වුණා. කරන්න ආසාවෙන් හිටපු දේවල්, ඉගෙනගත්තු දේවල්, මගේම හීන ටිකකට නවත්තලා මේ අලුත් ජීවිතයට හුරු වෙන්න ඉගෙන ගත්තා. ඒ හැම කැපකිරීමක්ම අද මාව මේ තැනට අරගෙන ආවා. අද වෙනකොට අවුරුදු 1.5කටත් වැඩි. ඒ කාලේ මම ආසාවෙන් බලපු වීඩියෝස් වල වගේම ජීවිතයක් අද මමත් ගත කරනවා. ඒ වීඩියෝස් වලින් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ජපානයේ ජීවිතේ තේරුම් ගන්නත්, මේ රටට හුරු වෙන්නත් ඒවා මට උදව් වුණා. හැබැයි ජීවිතය හැමදාම ලස්සන මල් පාරක් නෙවෙයි. බලාපොරොත්තු නොවන අභියෝග, කඳුළු, බිය, සතුට, අලුත් බලාපොරොත්තු මේ හැමදේම එකතු වෙලා තමයි අද ඉන්න මාව හැදුවේ. ඒ නිසා මට හිතුණා මගේ මේ ලස්සන මතකයන් මගේ ළඟ විතරක් තියාගන්න නැතුව ඔයාලත් එක්කත් බෙදා ගන්න ලස්සන විදියට සටහන් කරන්න. මොකද සමහර විට අද මගේ වීඩියෝ එක බලන කෙනෙක් හෙට ජපානයට එන්න හීන දකින කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවිතේ අලුත් පියවරක් ගන්න බය වෙලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මගේ කතාවෙන් එක පුංචි බලාපොරොත්තුවක් හරි, එක පුංචි හිනාවක් හරි, එක පුංචි ශක්තියක් හරි කෙනෙක්ට ලැබෙනවා නම් ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට. ඉතින් අද ඉඳන් ජපානයේ මගේ දෛනික ජීවිතය, ලස්සන තැන්, රසවත් කෑම, ජපානයේ මම ඉගෙන ගන්න දේවල්, shopping, ජපාන් products, cooking වගේම මගේ ඇත්ත ජීවිතයේ සතුට සහ අභියෝගත් ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ජීවිතේ ලස්සන මතකයන් කාලයත් එක්ක මැකෙන්න පුළුවන්. ඒ මතක ආදරයෙන් සටහන් කරලා තියාගත්තොත් ආයෙත් බලන හැම වෙලාවකම ඒ මොහොතට ආපහු යන්න පුළුවන්. ඒ නිසා මේ තමයි මගේ මතක පොත. ජීවිතේ ලස්සන මතකයන් එකතු කරගෙන ඒ හැම මතකයක්ම ඔයාලා එක්ක බෙදා ගන්න මම ආයෙත් එන්නම්. මම සචි. මේ සචිස් ඩයරි.